සත්ව විශේෂ ගැන හිතන්න එපා කිව්වා. අපිට මේ ලෝකේ ජීවත් වෙන සත්තු ගැන හිතලා ඉවර කරන්න. කර්ම විශේෂ ගැන හිතන්න එපා කිව්වා. අපිට ඒ කර්මයේ ඵල දෙන හැටි තේරෙන්නේ නැහැ. බුද්ධ විශේෂ ගැන හිතන්න එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ ගුණ කවද කවුරු හිතලා ඉවර කරන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ නම මහා කල්පයක් පුරාවට එක දිගටම තවත් ලෝතර බුදු කෙනෙකුගේ ගුණය දේශනා කළොත් කල්පේ නිමා වෙනවා. දේශනා කරන්න තව බුදු ගුණ ඉතුරු වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඔබ මම කතා කරනවා වගේ මේ අතරක් තියා කරන දේශනාවක්. ඒ දේශනාව හඳුන්වන්නේ අහස් ගඟ ගලනවා වගේ කියලා. ලෝක විශේෂ ගැන හිතන්න එපා කිව්වා. අපිට ලෝක විශේෂ හිතලා ඉවර කරන්න බෑ. සත්ව විශේෂ ගැන හිතන්න එපා කිව්වා. අපිට මේ ලෝකේ ජීවත් වෙන සත්තු ගැන හිතලා ඉවර කරන්න. කර්ම විශේෂ ගැන හිතන්න එපා කිව්වා. අපිට ඒ කර්මයේ ඵල දෙන හැටි තේරෙන්නේ නැහැ. බුද්ධ විශේෂ ගැන හිතන්න එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ ගුණ කවද කවුරු හිතලා ඉවර කරන්නේ. ලෝතර බුදුරජාණන්